මම දැන් ආවා සීතම්මාන් කෝවිලට. මේක අපේ රටේ ඉතිහාසයත් එක්ක බද්ධ වෙච්ච ස්ථානයක් හැටියට තමයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම සීතා දේවිය හා සම්බන්ධ ඒ කතා පුවත්වලදී අපේ රටේ ඉතිහාසයේ මේ සීතම්මාන් කෝවිල ගැන සඳහන් වෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් මමත් ආවා මේ කෝවිල කොහොමද කියලා බලන්න. ඔයාලත් එන්න මාත් එක්ක මේ කෝවිල ඇතුළට ගිහිල්ලා කෝවිල ඇතුළත කොහොමද කියන එක බලා ගන්න. කෝවිලට ඇතුල් වෙන තැන හනුමාන් දෙවියන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් මෙතනට එන හින්දු බැතිමතුන් හැම කෙනෙක්ම මුලින්ම මේ ප්‍රතිමාව වන්දනා කරලා සිරිතක් හැටියට එතන තියෙන විභූති ටිකක් නල්ලේ තවරගෙන තමයි කෝවිල වන්දනා කරන්න යන්නේ. මේ කෝවිල ඇතුළට යන්න හැම කෙනෙක්ම රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. ඒ ටිකට් එක අරගෙන කෝවිල ඇතුළට ගිහිල්ලා එතන ඉන්න පූජකවරයෙක්ට ඒ ටිකට් එක දුන්නාම ඔබට පුළුවන් ආශිර්වාද පූජාවක් ඔබේ නමින් සිද්ධ කරගන්න. මෙතන තියෙනවා සීතම්මාන් ශුද්ධ වූ ගන්තීරය සහ ශුද්ධ වූ පාදය කියලා සඳහන් කරපු බෝඩ් එකක්. එන්නකෝ යන්න මාත් එක්ක මේ පැත්තට. ඔයාලට ඇහෙනවා ඇති සද්දේ මේ සැර දියපාරක් ගලාගෙන යනවා. හරි ලස්සනයි ළමයි මේ පරිසරය නම්. ඇතුලේ ෆොටෝස් වීඩියෝස් මුකුත්ම ගන්න දෙන්නේ නැහැ. අපි මේ යන්නේ ශුද්ධ වූ ගන්තීරයේ තියෙන ශුද්ධ වූ පාදය කියන ස්ථානය බලන්න. අපේ දමිළ ජාතික සහෝදර සහෝදරයන් විශ්වාස කරනවා මෙන්න මේ ස්ථානයේ තියෙන්නේ හනුමාන් දෙවියන්ගේ පාසලකුණ කියලා. ඔයාලට දැන් මේ දකින්න තියෙන්නේ ඒ හනුමාන් දෙවියන්ගේ පාසලකුණ. මේක ගල් තලාවක් මත තමයි තියෙන්නේ නේද? ඔව් ගල් තලාවක් මත තියෙන්නේ. ඒ පාසලකුණ උඩ තියෙනවා සීතා දේවියට හනුමාන් හම්බුනේ කරන සංකේතවත් කරන්නේ මේක ඇතුළේ ලස්සනයි ළමයි. ඒ වුණාට මට ඔයාලට මේ පෙන්නන්න විදියක් නැහැ. මොකද ඇතුළේ වීඩියෝස් මුකුත් ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක බලන්න ආසයි නම් එන්නම සිද්ධ වෙනවා. මම ෆොටෝ එක තිබ්බා ලස්සනයි නේ.